කුලියට දෙන්න එපා. පෞගේ කාලේ තරුණ ප්‍රජාව අතර එක් ජනප්‍රිය මතයක් තිබ්බා ශ්‍රී ලංකාවේ කියන්නේ නිවසක් ඉදි කරනවට වඩා ඇපාර්ට්මන්ට් එකක් ගෙයක් රෙන්ට් එකට ගන්න එක ලාභයි කියලා. නමුත් ඒ කතාව ඇත්තක් නැත්තෙම නෑ. මම දන්න තරුණයෙක් හිටියා. එයා විවාහ වෙලා නිවසක් මිලදී ගෙන හෝ ඉදි කරනවට වඩා කුලී නිවසක පදිංචි වුණා. ඔහුගේ තර්කය හා හැමදේම අතින්ම ලාභයි පහසුදායකයි. හැබැයි මේ අදහස ඉක්මනට වෙනස් වෙන්න තියෙන්නේ. මෙයා මේ මෝඩ ආණ්ඩුව කපටි නීතියක් දැන් ගේනවා. ඒකට අනුව කුලී නිවාසවල ඉන්න පිරිස් සාධාරණ හේතු මත පවා නිවස් වලින් ඉවත් කරන්න බැරි වෙන නීතියක් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව කුලී ගෙව්වේ නැත්තම් එහෙම අවයව අයින් කරන්න එකපාර බෑ. එතකොට එහෙම අයින් කරන්න බලයක් නිවස හිමියට නැහැ. ඒකට නඩුවක් දාන්න ඕන. එතකොට ලංකාවේ දේපල සම්බන්ධ නඩුවක් ඉවර වෙන්න ගොඩක් කල් යනවා. එතකොට නඩු කියනට වඩා කුලිය නොදී ඉන්න මිනිස්සු පෙළඹෙනවා. එතකොට ආණ්ඩුව මේ වගේ තීරණයක් ගත්තේ ඇයි? පැහැදිලිවම නිවසක් කුලියට දෙන මිනිස්සු අධෛර්යමත් කරන් තමයි මේ තීරණය අරගන්න නැත්තේ. දැනට නිවස් කුලියට දෙන්නේ සාමාන්‍ය තනි මිනිස්සු. ඒ කියන්නේ මධ්‍යම පාන්තික. එක්ක තමන්ගේ නිවසක් ඉඩමක් කුලියට දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ නිවසේම තට්ටුවක් කුලියට දෙනවා. සමහර ඇපාර්ට්මන්ට් එකක් හෝ ගොඩනැගිල්ල සල්ලි වලට අරගෙන ඒක රෙන්ට් කරනවා. ඒ ඔවුන්ට අතිරේක ආදායමක් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ව්‍යාපාරයක් වශයෙන් ඒවා පවත්වාගෙන යනවා. මේ නීතියේ මේ අලුත් වෙන නීතියත් එක්ක මිනිස්සු ඒ වගේ මිනිස්සු පීඩාවටපත් වෙනවා. ඇතරම මේ ආණ්ඩුවේ අරමුණ බැලුවොත් එහෙම මේ කියන්නේ ලෝකේ ගොඩාක් තියෙන්නේ ධනවතුන් තමයි මේ රියල් එස්ටේට් ව්‍යාපාර කරන්නේ. ඒතොර මේ වගේ දේපල කුලියට දීම, බදු දීම වගේ ඒවා කරන්නේ ලෝකේ ගොඩක් වෙලාවට ධනවතුන්. එතකොට ඇමරිකාව වගේ රටවල් වලත් ගොඩාක් වෙලාවට මේ රියල් එස්ටේට් කියන එක ව්‍යාපාරයක් වගේ කරනවා. ඒවා කරන්නේ ධනවතුන්. එතකොට රත්තරන්, බිට්කොයින්, කොටස් වෙළඳපොළට වඩා ධනවතුන් මේ වගේ රියල් එස්ටේට් වලට තමයි ආයෝජනය කරන්නේ. එතකොට ලංකාවේ මේවා කියන්නේ පිටරට අපි ගත්තොත් එහෙනම් පිටරට මේ වගේ දෙයක් නිසා තමයි ගොඩක් වෙලාවට නිවාස ගොඩාක් මිල අධික. ඒවා රෙන්ට් අවුට් කරන්නේ කුලියට දෙන්නේ ධනවත් සමාගම්. එතකොට ඒක ලොකු ඒකාධිකාරියක් තියෙනවා. සාමාන්‍ය මිනිසුන්ට ගෙවල් හදන්න, නිවාස මිලදී ගන්න අමාරුයි පිටරටවල. එතකොට ලංකාවෙත් මේ ආකාරයටම කරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු ඉන්නවා. එතකොට ඔවුන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ලංකාවේ මේ සාමාන්‍ය මිනිස්සු මේ දේ කරන එක. සාමාන්‍ය මිනිස්සු නිවාස කුලියට දෙනවා, රෙන්ට් අවුට් කරනවා, බද්දට දෙනවා වගේ දේවල් කරන එක. එතකොට ඒක නවත්තන්න තමයි රජය මේ අවස්ථාවේදී මේක කරනවායි කියලා ගොඩක් වෙලාවට අනුමාන කරන්න පුළුවන්. එතකොට ලංකාවේ ඒ වගේ කරන්න පුළුවන් අය ඉන්නවා ධම්මික පෙරේරා වගේ අය. එතකොට ඒගොල්ලෝ ගොඩක් දුරට මේකට ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. දැන් දැනටත් ලංකාවේ ඒකාධිකාරියක් ඒකට නැති වුණාට මේ වගේ නීති ගෙනල්ලා ඒකට අවශ්‍ය පරිසරය හදන එක තමයි කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම වාහන ලංකාවේ වාර්කය ගෙව්වේ නැත්නම් උස්සන එක තහනම් වුණාට ධම්මික පෙරේරා වගේ අය ඒවා ඒගොල්ලන්ගේ සමාගම් වලදී කරනවා. එනවාට වෙන කෙනෙක්ට ඒක කරන්න නීතියෙන් අවසර නැහැ. එතකොට ඒගොල්ලොන්ට හැකියාව, එතකොට ඒගොල්ලොන්ගේ ඉන්න අය සම්බන්ධ ලීගල් ඔෆිසර්ස්ලා, එතකොට ඒ හරහා ඒගොල්ලෝ ඒ දේ කරනවා. එතකොට සාමාන්‍ය මිනිසුන්ට ඒ දේ කරන්න හැකියාව නැහැ. එතකොට ලංකාවේ මෙන්න මේ වගේ ඉඩකඩක් හදන්නේ මේ ඔලොමොට්ටල ආණ්ඩුව ඒ ධනවත් ව්‍යාපාරිකයන්ට තමන්ගේ උවමනාවන් ඉෂ්ට කරගන්න. එතකොට ඔවුන්ට පුළුවන් විශාල වශයෙන් නිවාස ගොඩනැගිලි හදලා ඒවා මේ රෙන්ට් අවුට් කරන්න. එතකොට ඒ වගේ සමාගම් වල තියෙන මූල්‍ය බලය සම්බන්ධතා තනි පුද්ගලයන්ට නැහැ. ඒක නිසා මේ වගේ ඔලොමොට්ටල ඊනියා මාක්ස් ආදී රජයකින් වෙන්නේ ඇත්තටම සුළු ව්‍යාපාරිකයා හා නිවාස කුලියට දෙන්න මිනිස්සුන්ගේ
ආදායම නවත්තලා අර ධනවාදී යට සමාන ව්‍යාපාර මොඩල් එකක් තමයි මෙතනදී ගේන්නේ. නැත්තම් මේ වගේ නීතියක් ගේන්න කිසි හේතුවක් නැහැ. එතකොට මේ වගේ දෙයක් මොනක් වුණොත් බැරි වෙලාවත් එතකොට සාමාන්‍ය මිනිස්සු මේ දේවල් වලින් ඈත් වීමත් එක්ක ගොඩක් වෙලාවට කුලී නිවාසවල ගණන් ඉහළ යාමක් වෙනවා. එතකොට මිනිස්සුන්ට නිවාස මිලදී ගැනීම පවා ඉහළ කියන්නේ අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා මේකට විරුද්ධ වෙන්න ඕන. මේ ගොඩක් හොඳ දෙයක් නෙමෙයි. මම මේක උපුටා ගත්ත එකක්. බොහොම ස්තුතියි.